දැන් අද දවසේ මොකක්ද සිද්ධ වෙන්නේ? අභියාචනාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් ගණනාවක් පත් කරන්නට තිබෙන අවස්ථාව කල්මරමින් සිටිනවා. පත් කිරීම කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව? ඉන්න විනිසුරුවන් ඒ තලවලට යන්න ජේෂ්ඨත්වය තුල එයා නුසුදුස්සන්ද? එයා හොඳ මදිද? එහෙමත් නැත්නම් කණ්ඩායමක් විශ්‍රාම යනකම් ඉන්නවද? තවත් කණ්ඩායමක් ඇතුළත් කරගන්න? එහෙමත් නැත්නම් මේ අබෑර්තු ටික හිස් වෙන්නට දීලා යම්කිසි මානසික අල්ලසක් ලබා දීමේ චේතනාවෙන් මේ පත්කිරින් නොකර සිටින විවිධායට විවිධ දේ සිතන්න පුළුවන්. අපි පැහැදිලිවම කියනවා මේ අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට මේ විනිසුරුවන් පත් නොකිරීම ඇත්ත වශයෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. මේ රටේ ජනතාවගේ ලක්ෂ 220කගේ මානව අයිති උල්ලංඝනය කිරීම. මේක අධිකරණයට කෙරෙන අනිසි බලපෑමක්. මේක අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහරක් හැටියට අපි දකිනවා. ඊළඟට යෝජනා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස 65 සිට 67 කරන්නට. අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස 63 සිට 65 කරන්න. විශේෂයෙන්ම ඇයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරා මේ නිශ්චිත කාරණා ඉලක්ක කරගෙන අර පොරොන්දු වුණු සමස්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කේන්ද්‍ර කරගත් සංශෝධනයකට යන්නේ නැතුව මේ නිශ්චිත කාරණාව කේන්ද්‍ර කරගෙන ඇයි මේ විශ්‍රාම වයසේ වෙනස්කම ඇති කරන්නට යන්නේ? පාර්ලිමේන්තුව තුල අපි ප්‍රශ්න කරා මෙහෙම සැලැස්මක් තියනවද කියලා. මොකද ලැබුණු උත්තරේ? No, there's nothing of that sort. නෑ එහෙම කිසිම දෙයක් නෑ. Don't make assumptions. එහෙම වෙයි කියලා assume කරන්න එපයි කිව්වා. එහෙම හිතන්න එපයි කිව්වා. හැබැයි උදේවරු එහෙම කියලා හවස්වරුවේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා නෑ අපේ අදහසක් තියෙනවා මෙහෙම වෙනස්කමක් කරන්න. ඒක කරන්නේ අධිකරණය ශක්තිමත් කරන්න. අපි පැහැදිලිවම කියන්න කැමතියි මේ කරන්නට හදන ක්‍රියාදාමය සම්පූර්ණ තනිකර ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ කිරීමේ ක්‍රියාදාමය. මේ තුලින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම අධිකරණයේ පිළිබඳව ජනතාවට තිබෙන විශ්වාසනීයත්වයේ පිළිබඳව ජුඩිෂරි එකේ ක්‍රෙඩිබිලිටි එක පිළිබඳව ප්‍රශ්නාර්ථයන් නිර්මාණය කරන්නට ඉවහල් වෙනවා. ඒ වගේම ඊ타මත්ම පැහැදිලිව කියන්නට ඕන ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ අප මාතෘ භූමියේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ කරමින් ආඥාදායකත්වයක් ඒකාධිපති පාලනයක් තනි පක්ෂ පාලනයක් වන් පාටි ස්ටේට් එකක් නිර්මාණය කරන්නට දරන උත්සාහයක් හැටියටයි අපි මේක පැහැදිලිවම දකින්නේ.